ඔයාලට මේ මගේ අඩි 3 ටැංකිය මතක නම් ඔයාලට මතක ඇති මේකේ හිටියේ ලොකු උස්කල 4 දෙනෙක්. එයාලට මේකේ ටැංකිය ඉඩමදිත් එක්ක ෆිල්ටරේෂන් උත් මදි වුණා. මේකේ මේ සතියකට සැරයක් වෝටර් චේන්ජ් එකක් වෙනවා 130ක් විතර මේ ගානට වතුර අඩු කරලා ආයෙ වතුර පුරවනවා මේ ලෙවල් එකට සතියකට සැරයක්. මේ මාසෙකට සැරයක් උඩ ෆිල්ටර් එකක් ක්ලියර් කරනවා. টොප් ෆිල්ටර් එකක් දුවන්නේ හදපු එක. මේකේ වතුරත් පොඩ්ඩක් හරින ඊට අමතරව මෙන්න මේ පේන හැදෙනවා. දැන් යාලට මම දුන්න පොඩි අප්ඩේට් හවුස් එක. බලමුද ඒක? එහෙම යනකොට නේ වගේ අඩි 3යි අඩි 4 ලොකු IBC ටැංකිය එක තමයි ඉන්නේ දැන් මේ සෙට් එක. ඉන්නේ කට්ටිය. චිල් එකේ මෙතන දෙන්නෙක් ඉන්නවා. අතන කපල් එකක් වගේ හැදිලා ඉන්නේ දැන් ජෝඩුව. මේ දෙන්නත් කපල් වෙලා මේ දෙන්න මේ කොනේ ඉන්නවා. අර දෙන්නත් පෙයා වෙලා ඉන්නේ. අර ඉන්න ඔප්ෂන් එක ඔෆ් කරලා. එයාට මෙන්න මේක නේ. පොඩි බොක්ස් එකක් වෙනම ගහලා තියෙනවා. ඔක්සිජන් එක ෆිල්ටර් එක ඔෆ් කරගන්න. මේ ෆිල්ටරේ තාම වැඩ හදාගෙන යනකම් ටෝටල් පංචලා අතරින් යනවා. සම්බෙලයක් තියෙනවා. තාම මේක හදාගෙන යන ගමන් තියෙන එක. මම මේ කියන වීඩියෝ එකක් කරන්න. මේ හතර දෙනා. හරි. ලිපඩ් එකයි බ්ලැක් පැච් එකයි තියාලා. මෙතන ට්‍රෙඩ් වෙල්ලට් එකයි ගහයි ඉදන්න ඇත. යන්න එපා. එලා හිට කී කරොත්. අර දෙක. විතරත් කියලා පොඩි විතර දැම්මොත් නිකන් හරි. මොකද මෙයාලා තාම පොඩි මාස 10ක් වගේ තමයි මෙයාලට වෙන්නේ. එහෙනම් මේ ෂුවර් නෑ බ්‍රීඩ් වෙයිද කියලා. එහෙනම් නිකන් දාලා තිනවා. මොකද අර පෙයා වෙලා පැත්තකට වුණා මේ ඩබලක් පෙයා වෙලා පැත්තකට වුණා. මේක ඇතුලින් වතුර මෝටර් එක මේකට මේ ඉන්නලා මෙතනින් ෆිල්ටර් වෙලා මෙතනින් මේ ලයින් එක මෙහෙම රොටේට් එකක් වතුර අතරින් කරකවලා තියෙන්නේ. මෙහෙම රොටේට් එකක් ගහලා අර පැත්තෙන් ආයෙ වතුර එක කරකින්න. මේ දෙන්නගේ මේ පැත්තත් පත් කරගෙන ඉන්නවා. අර දෙන්න අර පැත්තත් පත් කරගෙන ඉන්නවා. කාම්පේ පැලයක් මෙතන දැන් ඔෆ් කරා ෆිල්ටර් එක ඔක්සිජන් එක. අතන ඔක්සිජන් එකක් තියෙනවා මුල්ලේ. මේක ලේසි මට. අඩි 4ක් අඩි 3ක් තියෙනවා මේ පැත්තට. අඩි 4ක් මේ පැත්තට තියෙනවා. මේ අතත් එක්ක පොඩි සයිස් එක. අල මෙතන වෙනම තියෙනවා. මේකක් අරින්න. වතුර අරිట్లా අයින් කර දෙන්න. අස් කරන්න ලේසි. අර කිනකොට ඉඩමදින් දැන් මෙයාලට හොඳ රජ්‍ය සැප තියෙනවා. මට මේකට දැන් ලෙමන් එක කෙනෙකුයි කොපා එක කෙනෙකුයි එඩ් කරගන්න ඕන වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ අඟල් 5ක් 6ක් සයිස් එකේ ලෙමන් එක කෙනෙකුයි කොපා එක කෙනෙකුයි එඩ් කරගන්න ඕන වෙලා තියෙනවා. අලගාව ඉන්නවා නම් පොඩ්ඩක් යටින් කමෙන්ට් එකක් දානවද මේ නම්බර් එකත් එක්ක. දැන් මේ ටැංකිය මෙහෙම හලා පාඩුයි. මේක තාමට ගස් වගේක් වවන්න ඕනේ. පතෝස් පැලයක් දාන්න ඕනේ අතරින්. ගහ දිගේ යන්න ලස්සනට හමුට්ට. මේක අප්ඩේට් කරගෙන යන ගමන් තියෙන්නේ. මොකක්ද නැහැ. කැම ටිකක් දීලා බලමු. දැක්කේ නැහැ.